දැන් මෙච්චර කල් ඔය නැකතටම කිරි උතුරවලා උදා වුණ සෞභාග්‍ය මොකද්ද? දැන් කාට හරිම සෞභාග්‍යයක් උදා වෙලා තියෙනවද? කාටවත් උදා වෙලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨික ශ්‍රාවකයෙකුට නැකත කියලා මොකක්ද අහුවෙන්නේ? සම්මාදිට්ඨික ශ්‍රාවකයන්ට නැකත කියලා අහුවෙන්නේ වර්තමාන හෝරාව. ඇයි බුදුරජාණන් වහන්සේ නැකත්තරු වෙනුවෙන් ආයාචනා කරන්න කියලා අනුදැනවදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලේ මහණෙනි විදර්ශනාවට නිවීමට හොඳම වෙලාව දැන් මේ උදා වෙලා තියෙන්නේ. හොඳම හෝරාව මේ වෙලාවේ උදා වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලා ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ. ඒත සම්මා දිට්ඨිය වෙනුවෙන් ආරම්භන්න කාලයේ වෙලාව බලන් ඉපා. දැන් ආරම්භ කරන්න ආරබත. දැන් මේ වෙලාවේ ආරම්භ කරන්න. දැන් යෙදෙන්න බුද්ධ සම්මා දිට්ඨිය මත දැන් යෙදෙන්න. තුනාත මච්චුනෝසේනං නලාගාරංව කුංජරු කොයි වගේද? මහා විශාල බටවණයකට පිවිසිච්ච මහා බරපතල හස්ති රාජයෙක් වගේ. නලාගාරංව කුංජරු. නල වණයකට බට වණයකට පිවිසිච්ච හස්ති රාජයෙක් වගේ. අප්‍රමාදීව මේ වෙලාවේ කෙලස් තවන වීරිය සම්මාදිට්ඨිය අසුරු කරගෙන වැඩ කරන්න කියලා. එතකොට ඒ සම්මාදිට්ඨිකතේ නැති වුණොත් එහෙම දැන් මිනිසුන්ගේ ඔළුවේ වැඩ කරන්න පුළුවන් මේ ඔක්කොම අමතක වෙලා දවල් කිරිබත්තු වෙනවද උදේ වෙනවද කියලා. ඇයි මේ දෙපිරිසක අනවශ්‍ය කැළඹීමක් හදලානේ තියෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි සම්මාදිට්ඨිය නැති වුණාම ලොකු අවුල් ජාලයක පැටලෙනවා. ඒ විමර්ශුමකුත් නැහැ.